IDH රෝහලට දැන් ලෙඩුම් බාරගන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ලෙඩ්ඩු ඉන්නෙත් ගරු කතානායකතුමනි එක ඇඳක ඉන්න ඕන ලෙඩ්ඩු සමහර ඇඳවල වල දෙන්නෙක් ඉන්නවා ඇඳවල් යට ඉන්නවා බංකු උඩ ඉන්නවා එහෙමත් පුරවලා අද IDH රෝහලට ලෙඩ්ඩු බාර ගන්න නැහැ කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම රාගම රෝහලත් පිරී ඉතිරිලා ගිහිල්ලා තිබෙනවා. රට ජයවර්ධනපුර රෝහලත් එහෙමයි ගරු කතානායකතුමනි. ඉතින් රට පුරා ගරු කතානායකතුමනි රෝහල් වල විශාල අර්බුදයක් මතුවලා තිබෙනවා වසංගතයේ පැතිරෙමින් යනවා. ඒතකොට ගරු කතානායකතුමනි විපක්ෂ මන්ත්‍රීවරේ ප්‍රශ්න මතු කරන්න කලින් සෞඛ්‍ය අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරුණු ඉදිරිපත් කළ යුතු තිබුණා. එතුමාගේ වගකීම. එතුමා කිසි දෙයක් නැතුව මම දැක්ක එතුමා රාවයේ පුවත්පතර කියලා තියෙනවා ඩෙන්ගු වැළඳෙනවලු සංවර්ධනය වැඩි වුණාම. එහෙනම් සංවර්ධනය මනින් නිර්ණායකයේ ඩෙන්ගු. සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා වචනයක් ඉදිරිපත් කරන්නේ නැහැ. නිකම් මාධ්‍ය සාකච්ඡා තිය මාධ්‍යයට වෙනවා කී දඟල ඉන්න ඇමතිවරයා. ඩෙන්ගු මර්ධනය කරන්න පුළුවන් හැම දෙයක්ම අපිත් කරලා තියෙනවා. එතකොට මේකට මුළු රටේම ජනතාව එකතු වෙන්න ඕනේ. මේක මේ විරුද්ධ පක්ෂයේ ඉන්න තමුන්නාන්සේලා ඒකෙන් වෙනම දේශපාලන ප්‍රයෝජනය ගන්න එපා කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මේකට හැම කෙනෙක්ම දායකත්වය දෙන්න ඕනේ. මෙතන තියෙන දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ගරු කතානායකතුමනි මෙතුමා තමයි මේක දේශපාලනයට සම්බන්ධ කරන්නේ. මෙතන තියෙන්නේ අපේ රටේ විශේෂයෙන්ම මේ ඩෙන්ගු හැදිලා තියෙන අයගෙන් 25% පාසල් ළමුන්. 4න් පංගුවක්. ඒතර ඒ ප්‍රශ්නේ පිළිබඳව තමුන්නාන්සේ මෙතන කතා කරනකොට ඒක දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ගරු කතානායකතුමා අද නම් නිලධාරි කැඳවන්නේ. අද නම් ජනාධිපතිවරයා සාකච්ඡා කරන අද සාකච්ඡාවල වැඩක් තියනවද? මිනිස්සු 167ක් මැරලා තියෙනවා. 65,000කට හැදිලා තියෙනවා. අද සාකච්ඡා කරනවනවලු. එතරකල් බුදියාගෙන හිටියද? එතරකල් නිදාගෙන හිටියද? අපි අහන්නේ. එතරකල් කෙසෙල් කම්බදුවද? එතර අපිට අහන්න තියෙන්නේ. 65,000කට හැදිලා 167ක් බැරිලා අද සාකච්ඡා කරනවනවලු. තමුන්නාන්සලා මොනවද උත්තර කරේ මොනවද? අද නම් සාකච්ඡාවක් හඳවන්නේ 167ක් මැරිලා IDH වහලා රාගම වහලා හරි ඒක 65,000කට හැදිලා ඒකෙන් 24න් පංගුවක් ඇවිල්ලා කරු කතානායකතුමනි ඒකෙන් පාසල් ළමුන්නා දරුවෝ මිය යනවනම් මිනිස්සු බයේ ජීවත් වෙනවනම් අදද රැස්වීම කැඳවන්නේ මොකද තමුන්නාන්සලා ගවන්ඩුව අද දැන් රැස්වීම කැඳවනවලු දැන් රැස්වීම කැඳවන වැඩක් තියනවද දැන් ඕනකම තියෙන කරු කතානායක විසඳුම දැන් ඕන තියෙන තවත් කතා සාප්පු නෙවෙයි තවත් දැන් කැඳවලා කරන සාකච්ඡාවල ඇති ඵලය මොකද්ද තවත් දහස් ගණන් මැරකන් ඉන්නව සාකච්ඡා කැඳවන්න